දැන් අපි ෆොටෝ එක ගන්න යන්නේ කාල් ඇවිල්ලා තියෙනවා කාල් වත්තාවත් වැදුරු පාටි වත්තාවත් වැදුරු පාටි වැදුරු පාටිට වත්තාව වත් වැදුරු පාටි ආවදනේ හෙලෝ ගයිස් සෑහෙන කාලයකට පස්සේ අද පොඩ්ඩක් පොඩි vlog එකක් කරන්න හිතුණා අද පොඩි විශේෂ දවස මොකක්ද කියනවා නම් පොඩි නෙවෙයි ටිකක් ලොකු පැදුරු සාජ්‍යයක් තියෙනවා. පැදුරු සාජ්‍යයේ ස්පෙෂාලිටි එක තමයි රණතුංග. සනි දයාසිය දැන් අපි ෆොටෝ එක ගන්න යන්නේ කාල් ඇවිල්ලා තියෙනවා කාල් වත්තාවත් වැදුරු පාටි වැදුරු පාටිට වත්තාව වත් වැදුරු පාටි ආවදනේ තන අපේ කාර් එකක් තියෙනවා කට්ටිය හරි වැදුරු පාටි වත්තාවද කාල් Orang tunggu kan itu, hah? Kian lo, kal? Orang tunggu kan itu, hah? Kapul me bari bidina dikkerගෙන. Kapul Udah kati hina වෙන්න බල්ලා තිනා වෙනවා යකෝ බල්ලා දීලා බල්ලා රන්තුද කිද හරි පොඩි චිය එකක් දෙන්නෝ කට්ටිය Grup foto එක ගන්න යන්නේ මේ අර කාර්යය එකතු කරන්න යනවා එහෙමයි කික් කරන ළඟ නෙමෙයි පිරිමි ගන්න. ඔව් එහෙම එහෙම පිරිමි ඉඳ ගන්නවා පිරිමි ඉඳ ගන්නවා හිට ගන්නවා වෙන්නේ නේ ඉඳ ගන්නවා බිම දාලා පැදුලා ඉඳ ගන්නවා බායි කියලා මෙහෙම කරන්න නිකන් මේ බයි බයි බායි කියලා මෙහෙම කරන්න නිකන් මේ බයි ඇත්තටම දැන් මේ මුල ෆොටෝ ටික අරගෙන මම දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ මොකද මේ අපේ ගොන් බලුස් පස්සෙන් ඇවිල්ලා මම නෝ ජනතුංග කෙනෙක් වෙන්නේ නැති මේ පස්සෙන් මෙන්න හරි සීන් එක කියනවා නම් අද ස්පෙෂල් දවසක් කියලා කිව්වේ රණතුංගලගේ කියන්නේ අපේ සීයාගේ සහෝදර සහෝදරියන්ගේ ළමයි ඒ කට්ටිය එකතු වෙලා පොඩි පැදුරු සාජය. ඒ කියන්නේ අපේ සීයාගේ අයියාගේ මල්ලිගේ ඒක ඉතින් ඉස්සර ඉඳලම අපේ ගෙවල්ල කට්ටිය ඔය මොනවාද මුවන් පැලස්ස අනම්මන වුවා සාජ්‍ය නම්මනම් ඒවා සාජ්‍ය දානවලු ඩෝල්කි ගහනවලු බෙර ගහනවලු අනම්මනම් කතා අපි අහලා තියෙනවා. ඊට පස්සේ දැන් ඇත්තට අපේ ෆැමිලි එකේ අපේ පවුලේ ගත්තොත් එහෙම අපේ දැන් අපි ඉන්න කට්ටියගේ කවුරුවත් අපේ සීයලා ආච්චිලා කවුරුත් නෑ ඔක්කොම කට්ටිය ඉතින් වයසට ගිහිල්ලා ඒගොල්ලෝ නැති වෙලා තියෙන ඉතින් හැබැයි එයාලගේ පරම්පරාව ඉතුරු කට්ටිය ඒ කට්ටිය තමයි අද මේ පැදුරු සාජ්‍ය කරන්නේ චන්ද්‍රානන්ද මාමා තමයි ඉතින් එයාගේ අදහසට ඉතින් එයාලා ගෙදර කට්ටිය එකතු වෙලා මේ ඒ අයිඩියා එක ඉතින් එක්සිකියුට් කරන්නේ ගොඩක් කලින් ඉඳලා කී ගිහින් මේ මුදක් කරමු කියලා ඉතින්
sorry ඇත්තටම හොඳ එහෙම අයිඩියා ගත්ත එක. ඉතින් අපි ඒගොල්ලෝ ඉස්සර කාලේ කරපු කතා අපි අහලා ඒගොල්ලෝ ඉස්සර කාලේ කොහොමද කරේ කියන එකනේ අපි අහලා තිබ්බට දැන් කොහොමද අපි ඒක දැකලා නැහැ. ඉතින් අපේ අක්කම්මලා අපේ තාත්තලා එතකොට ඔය කට්ටිය ඔක්කොම ඉතින් අද ඉතින් පොඩි පෙදුරු සජ්ජත් තියෙනවා. බලමු මම ඒක ටික ක්ලිප්ස් ටිකක් අරන් අපේ ඉස්සරහට මේක කොහොමද පොඩි මෙමරියක් වෙන විදිහට පොඩ්ඩක් රෙකෝඩ් කරගන්න ප්ලෑන් කරන්නේ. කාල්ව දාලා මම ආය යනවා. ඊටු ක්ලිප්ස් ටික මම ගිහලා ගන්නවා. ඉරිමන්නේ බලපංගාරම සංගීතයක් තියෙනවා කියලා කිව්වා මේ දෝපිට යන පාර පොඩ්ඩක් අහගන්න ඕනේ. හරි ආරච්චි. පවරේ වගේ ගමන කඩිදරයි කමරාලේ තුගේ පවින් කම්මේ නැතුරු දෙවියනේ කමයෝදිය තමයි එදලේ වැඩකට යුතු පිළිගෙන නැත්නේ ඔල්ලෝනේ සීනේ උසනේ ඒකනේ තයි දෙන්න බෑුනේ පිටනා දුව තමයි යන්නේ නෑ නන්වයි කම්වයි වගේ තමයි ඉතින් පිටම කරුණියයි ඒකත් තමයි දුවන්නේ තමයි වලදී කොහොමද දුවන්නේ ඉතින් බයක සමගමල්දී අදට යන දැන්කයක් කන්නේ කාරේ දැල්ලේ පපුල් වැඩ කොටයි නටනවා නටනවා සමනාලගේ පොදුනේ කිරිවැන්ඩිය තාමත් නෑ. කොහේ හරි කපනාවට ගියා. බලන්න පොඩ්ඩක්. කිරිවැන්ඩියා. අරතිලා. උඹට දොම්බරේල පාරක් වුණේ මොකද හන්නේ? රින්කෝ අලාවට. ඔකත් අරගෙන. අපි යන ආරච්චිලා අපි හොයාගත්ත පාර දොම්පෙට යන මේ ආරච්චිලායි ගමහාමිනේ මේ ආරච්චිලාමිනේ එනවනේ මේ අපේ පැතුරු සාජ්‍යද කොහොම ආදරෙන් පිළිගන්නවා මේ කොහොමද හොයාගෙන ආවද පාර ඉතිපන්දියට කිව්ව පාර හොයාගන්න කියලා ඉතිපන්දිය ගිහින් දෙල්ලක් හොයාගෙන ඒක ඊයෝ පෙන්නන්නද ඒක තමයි පීසියා සන්තෝෂයි එන්න
හොඳයි. මුලින්ම අපේ වාද පොදු ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ඥාති සියලු දෙනා සාදරයෙන් සමාදරයෙන් පිළිගන්නවා. මේක අපිට රසවත් සැලෑවක් කියලා මගේ එක බලාපොරොත්තු එකයි. මම සියලු දෙනාටම නැවතත් කියනවා මොකක්ද දැවක් කියලා. හොඳයි එහෙනම් අපි වැඩේ පටන් ගන්නවා. සහෝදරි සිරිමා අක්කට මම ආරාධනා කරනවා පුංචි වචන කිහිපයක්. මිත්‍රි ජුනාත් මගේ ආදරණීය මහප්පලා බාප්පලා මගේ සහෝදරියන්ට මම ඉත ආදරෙන් ගෞරවයෙන් චුඩි මාත්‍යාවෙන් පිළිගන්නවා. මම හිතන අපේ සම්ප්‍රදායක් තියෙනවා. අපි අපේ වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා මගේ අපේ මේ පවුලේ මියගේ සෑම දෙනා වෙනුවෙන් රණවිරුවන් වෙනුවෙන් අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් නැතිනම් තියුම් ඉල්ලීමක් කරනවා. ඒක දැනගන්න. මම මුලින් ඉඳන් කියන්න. මේ ඉන්දුවේ කියලු පොඩි ඉස්සල්ලා ගිහලා රටකට සිට මිනිස්සේ ඒ කියන්නේ යා තමයි අර වදුවත් විලි සීනි ගෙනේ සුද්දන්ට විතරක් සීනි කියලා. එයාගේ මේ පවුලේ හිටියා චවුන් යාගේ දාව උපන්න මම ජාතියම කියන්නේ අපිට කඳුව දාච්ච කියලා කියන්නේ මේ දෙන්නට දාව දරුවන්ට මේ පවුලේ හිටියා. දෙන්නේ කතාවේ මයි ගියා. එක්කෙනෙක්
දාපි බාප්පා කියලා යට අපි කියන්නේ යාව කාන්තලේ උච්චේනිදී උච්චේන ආදිනි අර මල තාමත් යරි ස්මාරකයක් ඒ තියෙනවා මම ඒකෙන් දෙන්න නතර කරන්න මේ වකවාන හදාගන්න කාලේ මම ඒක ලොකු ළමෙක් නෙමෙයි මම ඒකට අවුරුදු 11 12 අතර ගෑනු ළමයි මම මගේ වයස දැන් අවුරුදු 74යි හදාගන්න කාලේ ඉතින් අපේ මේ පවුල යම් ඒසය ඊගාවට 16යි ඒ කියන්නේ මගේ බාප්පා තවත් බාප්පගේ පිට සිල් බාප්පා කියලා මහත්මෝ මේ වැඩ කළේ ලංකාවේ දෙකට 225 මල්වාන පහරේ ඉතා ප්‍රසිද්ධ ඩ්‍රයිවර් තුන්දෙනාගේ එක්කෙනෙක් තමයි මගේ මහත්මයා මගේ මහත්මාරි කාර්යය ඉතින් කියන්නේ චන්දන මහත්මයාගේ තාත්තා එයා වැඩට යන ලස්සනයි බලන්න බැනියම ඉඳලා බෝට් එක ඇදලා බුත්තන් දාන්නේ නෑ එයා යනවා යන්නේ ඉතල බෝට් එක දෙපැත්තේ යන්නේ එච්චර කාර්යය සිද්ධ පුද්ගලයි එයාගේ නම ගුණනේ එච්චරයි මගේ උප්පා 16 යන්නේ ශබ්ද මිනිස්සෙක් මගේ තාත්තා ටිකක් සැප කපටයි යතරි කාර්යය සිද්ධ ඇත්ත කියන්නේ පායේ සිරිපාප්පා ඉස්සත් මිනිස්සු අපි මේ පරිහරි සංගීතෙ ලැබී මම හිතන්නේ නෑ රස කියන්නේ එතකොට අවුචීක තිබුණේ නෑ මහපඩ කියම හවුසද මේ සයිබරන්නේ අදට අපි ඒක සාධ්‍යයක් දාන්නද කියලා මහපහණි වෙනවා මාත් යනවා පස්සේ අපි නිබඳවම මාස 10ක් ගත්තකට ඉඳලා නැගිලා නැහැ යන්න මරර කුන්දෙමින් කරගෙන යන්නේ එයාගේ ගානට අපි මාස දෙකකට සැරයක් වත් එකට යනවා චිතුමත්ය සිගතු කියන්නේ හැබැයි ඉතින් මගේ මහප්පා නම් මං හිතන්නේ දැන් ওই ත්‍රිතාල් වාදක කන්නේ මනෝ පීස්ටක් ගහන්න මේ මහප්පාගේ තබ්ලාපදි මහප්පා කියලා ගන්නවා මම මේ උගලට දෙකේ කියන්නේ සිල්මිනි සෑය වගේ රාමයේ දවසා භවණයේ සින්දු ඒ වගේම තමයි මගේ මහප්පා මෙතක් යනකොට ගන්නවා සීනි දුල් ගන්න අප මහ පුරුෂත් මෞසුද පඬි දීපදීලා කියලා සාරමණී මාරගෙන අපේ අම්මගෙන් කුස් අපේ ඉදිරියට ඉස්තෝපිය කියන්නේ මිතුරියා මේ මාරගෙන නටනවා ඔයගොල්ලන් දන්නේ නැහැ අපේ මේ සාජ්‍යයට එකතු වෙන හොඳ රසවත් මිනිස්සෙක් මේ ඉස්සරහ කඩේ නැපු බාප්පා සමහරට ගන්න මතකයේදී එයාගේ තියෙන මැදින් කබලා එයා ඒකක් තරම් එනවා යත් ගන්න අපේ ලොකු බාප්පා නම් නිස්සබ්දයි ආ ඉන්නේ නැහැ ඒවට අපේ තාත්තා මේ පුඩක් බිලලා ඉඳලා බෝතලයකට ගන්නවා සතයක් අර තැඹිලුවේ තියෙන ওই සතේ ගන්නවා සිරි බාප්පා මට මේ තනියෝලි මේකේ ඉන්නේ ළඟනේ දුවනවා පොඩක් දෙයක් අරගෙන ඕක ගන්නවා ඩකරක ගහලා ඊට පස්සේ අපි අයියා තරගින් පස්සේ අපිට ඩකරක කියන්නේ පටකට තියාද යටි මේ වාදන වාදන ගන්න දෙන්නේ මේ සහෝදරිය අතර දින හරි සම්මුතිය පුඩක් මේකෝ ඔන්න ඔයගේ කලාපවුල තමයි මාත් අපේ කලාපවුල. ඒ ආවාසිය අපිට තවත් තියෙනවා. අදත් තියෙනවා සිංහල කෙනෙකුට නැතිනවා. ඉතින් අපි දැන් මේ කතාවෙන් මේ උගලන් ආවේ උගලන් දන්නේ දේවල් කියන්නේ අපි උගලන්ට භාෂාව යනන්නේ අපි අද තරවෙන් ඉපයාගෙන මේ භාෂාව. යාගේ අත්තගේ මකුලේ තිබුණ කන්දි මාටින් අයිලේදී. අපි එදාලා එළිවෙන කාලේ සින්දු කිව්වා. මං හරි ආඩම්බරින් කියන්නේ මේ සින්දු කියන්නේ රෑ දෙකට හරියක් මගේ මහප්පාවත් කල්මාමවත් අර ඩාලින් අයියවත් නීවිත කතේ තිබ්බේ නෑ මහත්තයෝ අර දින කපුල් කැල්ලත් එක්ක කාට බීලා ඇත්තමයි බිස්කට් එකක් වත් ඒ කාලේ නේ උන්නගේ දැන් ඉන්න කුඩේ වයසක මිනිස්සු මම දැක්කම කියනවා අනේ ඉතින් සයිබරන් ඇවිල්ලා කුඩු සින්දු කිව්වද කියලා මම මේ උගලන්ට කිව්වේ බාල් කියන්නේ මහත්මේ වැඩ උපහාරයක් වේවා මේ අපේ මේ කීයක් මට කන්ට වෙනකොට මහත්ඵලවාගේ සතුටු මිනිස්සු දෙන්නේ නෑනේ කන්ටේ උඩ කචි ටිකක් දීගෙන දේවල් පිළිගෙන ගෑනුත් ගාගෙන ජීවත් වෙන මිනිස්සු බැරි අපේ මම පමරණීයයි අපේ මම පමරණීයයි ඉතින් ඔය සිල්පිනාට මම අපි මේ කීයක් පාස උපහාර වේවා මගේ ආදරණීය පුතත් මතක් කරනවා මොකද ඒ සංගීතයයි අතරේ අපි මේ රන්දුන් පවුල්ට මේක වින්දනීය රාත්‍රියක් වේවි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
අඩු කරන්න කියන්නේ. ආහ්. වැඩි කරන්න. ඇඩ්වයිසස් දෙන්න දෙන මට තමයි. Thank you.
Eh, orang bentar.
ada bantuan terlebih kita sudah ini. Oh, ni kau lagi kalau satu ini je lah. Mentally, Terima kasih.
जीवनये सेवनिं देवी वल्ले गिरिवल्ले
මැණික්
दुखते कहानियां जनवा मिशीना उबट मारव तुना मेरो नाम मरीना कर मिला तेरे सा तू मंग तालिए तनिवना मंग तालिए तनिवना मैं काका දෙයක් කරමු දෙසැම්බර් අපේ සපේට සහයෝගය හරි එච්චරයි Si no vas a llegar
අපි මම හිතන්නේ ඔක්කොම හොඳට රස අපි ඔක්කොම හොඳට රස විඳලා මම හිතන්නේ මේ ඔක්කොම හොඳට සතුටු වුණා නේද? සතුටු වුණා. ඇත්තටම ආවුරුදු වල සතුටු වුණා.
සංගීත කණ්ඩායමට දෙන්න පොඩි අත්පිටියක් ඉස්සෙල්ලාම. අනිවාර්යෙන් වෙලාවක් කලාවක් නැතුව අපේ කෝසල මහත්තයාගේ ආරාධනය මත මේ පැමිණි අපේ සංගීත කණ්ඩායම ඇත්තටම හයිය හරිම වටිනා දෙයක්. වෙලාවක් කිව්වේ නැහැ. මේක නවත්තන වෙලාවක් කියන්නේ කවදාකවත් එන්න ගනි කවදාකවත් එහෙම කතා කරන්නේ නැහැ. අපි කියන ගමන් දැන් නැවතුනේ. ඇත්තටම ඒක මොකද අපි 2යි කියන්නේ පාන්දර 2යි කියන්නේ මොකද වෙලාව. ඇත්තනේ අපි හතුරුන ඇති. අපිට මෙහෙම එලිමේට් එකක් කියන්නත් මේක ලෑස්ති. ඒ වුණාට එහෙම කරන්න බෑ. මොනවා හරි මේක තියෙනවා දෙයක් නේද? හරි. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව කාට හරි වචනයක් දෙකක් මොනවා හරි කියන්න තියනවා නම් ඒ වෙලාව මම දෙනවා සිතා. එතන පොළොවේ ලොකෝ චන්දනදයි අපි දැන් මේක කතා කරලා ගොඩක් කල් මේක මෙහෙම කරමු අපි අපේ රාන්තර පෞල් සෝදාමයක් කියමු කියලා. ඒක අද සාක්ෂාත් වුණා. මගේ චූටි යෝජනාවක් තියෙනවා. අපි දැන් මේක 2025 මේක කළා. අපි මාස 6කට බැරුණා. අවුරුදු වරක්වත් මීට ඩිබේක දිනු කරලා අපේ පහුලේ සහයෝගය රාන්දු පහුලේ අන්නෝ නැත්නම් තහවුරු කරගන්න අපේ සමගිය හැමදේම තහවුරු කරලා අපි මේක ඉදිරියටත් වසරක් පාසා කරගෙන යන කියලා යෝජනාත්මක කරනවා. ඒකට මම හිතන හැමෝම කැමතියි කියලා. රාන්දු පහුලේ සහයෝගය හැමදාම සදාකාල රැකේවා. මගේ ප්‍රාර්ථනාවයි. ස්තුතියි. Ketika no pergi nanti